අපි බලමුද 11 අද මොනවාද ටැරෝ හරහා ඔයාගේ ආදරයට ගැන කියන්න තියෙන්නේ කියලා. බලමු ඔයාගේ ආදරය ගැන මොනවාද ටැරෝ වලින් අපිට පෙන්වන්නේ කියලා. ඔයාගේ ආදරය මේ දකින්න ඔයාගේ ආදරය අපි 2 කාඩ් රීඩින් එකක් ගමු. මේ දකින්න ඔයාගේ ආදරය මෙහෙමයි. අද එන පණිවිඩේ ඔයා මහන්සි වෙනවා ආදරය දිනා ගන්න. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඔයා ඒ මහන්සි වෙන දේ ප්‍රතිඵල තියෙනවා ආදරය ගැන. ඒත් එක්කම ඔයාට ලොකු කලකිරීමකුත් තියෙනවා. ඒ ලොකු කලකිරීම තියෙන ඔයාට අහිමි වෙච්ච දේවල් වගේක් ගැන. ඒ ආදරය සම්බන්ධ බලන අයට මම කියන්නේ ඒ අහිමි වුණාට තව chance දෙකක් තියෙනවා. තව කියන්නේ chance 3ක් අහිමි වුණාට තව දෙකක් තියෙනවා. ඒක ඔයාට පේන්නේ. මොකද හේතුව ඔයා දුකෙන් ඉන්නේ. ඔයා ඒ පැත්ත බලන්නවත් කැමති නැහැ. මහන්සි වෙලා දිනා ගන්න හදන ආදරේ මොකක් හරි දෙයකට ඔයාට කලකිරීමකුත් තියෙනවා. මේක කරාට හරියයිද නැද්ද වැඩක් වෙයිද කියලා හිතනවා. ඔයාට එහෙම හිත ඉන්න එපා. තව chance තියෙනවා කියලා තමයි විශ්වයෙන් ඔයාට අද කියන්නේ. අද ස්පෙෂල් දවසක් ඔයාලගේ මේකෙන් කියනවා දුක් වෙන්න එපා. තව chance තියෙනවා. වෙන පැත්තකට හැරිලා කියන්නේ ඒ ආදරේ ඔයාට මොකක් හරි දැන් ඇති කියලා වගේ හිතනවා නම් එහෙම නැත්නම් යා මෙහෙම කියලා අහිවිවීම් ටිකක් පෙන්නම් කරනවා. ඒ අහිවිවීම් ටික අතරේ තව තියෙනවා කියන්නේ තව සුදුසුකම් තියෙනවා. ඉතින් ඒක ඔයා මහන්සි වෙච්ච එක එහෙම මහන්සි වෙලා ඒක දිනා ගන්න ඔයා ටිකක් ඔලූසලා බලලා වෙන පැත්තකින් යන්න වෙන වැඩක් කරන්න ඒක සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. හැබැයි ටිකක් අමාරු වුණාට ඔයාට විශ්වයෙන් කියනවා ඒ අහිමි වෙච්ච දේ ගැන දුක් වෙන්නේ නැතුව අනිත් ටික බලන්න කියලා. අනිත් පැත්ත බලන්න කියලා. ඔයාගේ ආදරේ ජය ගන්න පුළුවන් කියලා තමයි විශ්වයෙන් කියන්නේ. එහෙනම් අපි බලමු